ඇමරිකානු ජනාධිපති යන යන තැන උස්සන් යන මෙන්න මේ බ්‍රීෆ් කේස් එක ඇතුලේ තියෙන දේ දැනගත්තොත් ඔයා පුදුම වේවි. මේ තමයි ලෝකේ භයානකම බෑග් එක. ඇමරිකානු ජනාධිපතිට මේ බෑග් එක නැතුව කොහෙවත් යන්න තහනම්. ඔයාලා දන්නවද මේ බෑග් එක ඇතුලේ තියෙනවා බිස්කට් එකක්. බිස්කට් එකක්? ඇමරිකානු ජනාධිපති කොහේ හරි යනකොට හමුදා නිලධාරියෙක් කළු පාට බෑග් එකක් උස්සන් පිටිපස්සෙන් යනවා ඔයා දැකලා තියෙනවා. කළු පාට ලෙදර් වලින් වටවුණු වෙඩි නොවදින ඇලුමිනියම් ආවරණයක් තියෙන සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 20ක් විතර ස්කන්ධයක් තියෙන මේ බ්‍රීෆ් කේස් එක ඇමරිකාවේ වඩාත් ආරක්ෂිතම යුද උපකරණයක් වෙනවා. මේ තමයි නියුක්ලියර් ෆුට්බෝල් එක. ප්‍රෙසිඩෙන්ෂල් ඉමර්ජන්සි සචල් නිල නමින් හඳුන්වන නියුක්ලියර් ෆුට්බෝල් එක ජනපති ජෝන් එෆ් කෙනෙඩිගේ ඉඳන් අවුරුදු 63ක් තිස්සේ භාවිතා කරනවා. මේ නියුක්ලියර් ෆුට්බෝල් එක හරහා ඇමරිකානු ජනාධිපතිට පුළුවන් ලෝකයේ ඕනෑම තැනක ඉඳන් ඕනෑම තැනකට න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කරන්න. හැබැයි බ්‍රීෆ් කේස් එක ඕපන් කරලා රතු පාට බටන් එක ඔබපු ගමන් න්‍යෂ්ටික ප්‍රහාරයක් වෙන්නේ නැහැ. හරිද? අපි යමු බ්‍රීෆ් කේස් එක ඕපන් කරලා බලමු. නියුක්ලියර් ෆුට්බෝල් එක ඇතුලේ බ්ලැක් බුක් කියලා කලින් සැලසුම් කරපු න්‍යෂ්ටික ප්‍රහාර, සිදුවෙන විනාශය, ගත වෙන කාලය, න්‍යෂ්ටික ප්‍රහාර වර්ග ඇතුළු විස්තර තියෙන රහසිගත කළු පාට පොතක් තියෙනවා. ඇමරිකානු රහසිගත යුද සහ න්‍යෂ්ටික කඳවුරු සහ හදිසියකදී ජනපතිට සැඟවෙන්න පුළුවන් ස්ථානවල විස්තර තියෙන තවත් පොතකුත් ඇමරිකාවේ රහසිගත න්‍යෂ්ටික විස්තර ඇතුළත් ක්ලාසිෆයිඩ් ෆයිල් එකකුත් තියෙනවා. මෙතනින් වැදගත්ම කොටස තමයි මෙන්න මේ බිස්කට් එක. ද බිස්කට් නමින් හඳුන්වන ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය ප්ලාස්ටික් කාඩ් එක ඇතුලේ තමයි න්‍යෂ්ටික ප්‍රහාරයකදී ජනපති කිව යුතු පාස්වර්ඩ් සහ කෝඩ් තියෙන්නේ. නියුක්ලියර් ෆුට්බෝල් එක හරහා ඇමරිකානු ඉහළ පෙළේ යුද නිලධාරීන් පෙන්ටගනය සහ යුද දෙපාර්තමේන්තුව එක්ක සංනිවේදනය කරන්න පුළුවන්. හරි. දැන් නියුක්ලියර් ෆුට්බෝල් එකෙන් ඇටැක් කරන්නේ කොහොමද? ඇමරිකානු ජනාධිපතිට න්‍යෂ්ටික ප්‍රහාරයක් කරන්න ඕනි වුණොත් අනන්‍යතාවය තහවුරු කිරීමකින් නියුක්ලියර් ෆුට්බෝල් එක ඕපන් කරනවා. එහෙම කරාම ඇමරිකානු හමුදාවට ස්වයංක්‍රීය හදිසි පණිවිඩයක් ලැබෙනවා. ඊට පස්සේ බ්ලැක් බුක් සහ ෆයිල්ස් වලින් න්‍යෂ්ටික ප්‍රහාරයේ ප්‍රමාණය තීරණය කරනවා. මේ නියෝගය කරන්නේ ඇමරිකානු ජනාධිපතිමද කියලා තහවුරු කරගන්න ඇමරිකානු නැෂනල් මිලිටරි කමාන්ඩ් සෙන්ටර් එක මගින් ජනපති සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ හමුදාව කියන රහසිගත කේතවලට සමාන කේතය බිස්කට් එක බලලා ජනපති නැවත කියන්න ඕනේ. කේත සමාන වෙනවා නම් අනන්‍යතාවය තහවුරු කරගත්තට පස්සේ ඇමරිකානු මිලිටරි පද්ධතිය හරහා පෙන්ටගනය විසින් අවශ්‍ය න්‍යෂ්ටික කණ්ඩායමට අනකිරීමක් කරනවා. මේක සබ්මැරීනයක් වුණත් වෙන්න පුළුවන්. ඊට පස්සේ න්‍යෂ්ටික කණ්ඩායම රහසිගත යතුරු වලින් න්‍යෂ්ටික ප්‍රහාරය නිකුත් කරනවා. මේ වගේ නියුක්ලියර් ෆුට්බෝල්ස් තුනක් ඇමරිකාවේ තියෙනවා. එකක් ජනාධිපතිට, උපජනාධිපතිට සහ අනිත් එක ධවල මන්දිරයේ සංගවලා තියෙනවා. මේක ඉතාම බලවත් වුණත් මේ වෙනකන් කවුරුවත්ම නියුක්ලියර් ෆුට්බෝල් එක භාවිතා කරලා නැහැ. හැබැයි දැන් නම් නියුක්ලියර් ෆුට්බෝල් එක භාවිතා කර ඇති කියලා පොඩි බයකුත් ලෝකේ ඇති වෙලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි ලෝකේ බලවත්ම ආයුධයක් ඇමරිකානු ජනාධිපති පිටිපස්සෙන් ගමන් කරන්නේ. හරි. දැන් දන්නවනේ ලෝකේ භයානකම බෑග් එක මොකක්ද කියලා. නියුක්ලියර් ෆුට්බෝල් එක ගැන දැනගන්න හැමෝටම මේ වීඩියෝ එක ෂෙයා කරමු. ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන ගමන් මතක ඇතුව පේජ් ෆලෝ කරලා චාමින් කරුණාරත්න සර්ත් එක සෙට් වෙන්න.